සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතයොන්න. ඔයාලා දැකලා තියෙනවද සර්පයෝ දිව එළියට දානවා? ඉතින් සර්පයන් මේ විදියට දිව එළියට දාන්නේ ඇයි? සර්පයින්ගේ දිව දෙකට බෙදිලායි තියෙන්නේ. එයාලා ඒ දිව හුඟක් වෙලාවට එළියට දානවා. ආයෙමත් ඇතුළට ගන්නවා. ඒ ඇයි? එයාලා එහෙම කරන්නේ ගඳ සුවඳ බලා ගන්න, ඉව අල්ලන්න. අනිත් සත්තු ගඳ සුවඳ බලන්නේ නහයෙන්නේ. ඒත් සර්පයෝ ඊට වඩා වෙනස්. අර විදියට දිව එළියට දැම්මම ඒ දිවේ අවට පරිසරයේ වාතයේ මුසුණු ද්‍රව්‍ය තැවරෙනවා. ඊට පස්සේ දිව ඇතුළට අරන් අර දිවේ තැවරුණු ඒවා වෙනම අවයවයකට යොමු කරනවා. ඒක හරියට අපේ නාසය වගේ. මේ අවයවයට කියන්නේ ජේකොබ්සන් අවයවය කියලා. උඩ හණුවේ පිහිටලා තියෙන මේ අවයවයට ගඳ සුවඳ දැනෙනවා. සර්පයින්ට කන් නැහැ. ඒ නිසා උන්ට ඇහෙන්නේ නැහැ. අවට පරිසරය ගැන දැනගන්නේ ඔන්න ඔය විදියට දිවෙන් හා ජේකොබ්සන් අවයවය මගින්. ඉතින් මෙන්න මේ හින්දා තමයි සර්පයෝ එයාලගේ දිව එළියට දාන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.